13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන හා සම්බන්ධ සාමාන්‍ය දැනීම ප්‍රශ්න කිහිපයක් අදත් අපි අරන් ආවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. දහතුන් වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන ආරම්භ කරන ලද වර්ෂය කුමක්ද? 2017. දහතුන් වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහනේ තේමාව කුමක්ද? පිරුණු හැකියාවක්, දිනන රැකියාවක්. දහතුන් වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහනට අදාළව ප්‍රධාන සංරචක සංඛ්‍යාව කීයද? 3යි. ආරම්භයේදී මෙම 13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන හඳුන්වා දුන් පාසල් සංඛ්‍යාව කොපමණද? 43යි. මෙම වැඩසටහන ආරම්භයේදී ක්‍රියාත්මක වන පාසල් සංඛ්‍යාව කොපමණද? 406යි. වැඩසටහන ආරම්භයේදී සිසුන් වෙත හඳුන්වා දුන් මුළු ව්‍යවහාරික විෂයන් තෝරාගත හැකි ක්ෂේත්‍ර සංඛ්‍යාව කොපමණද? ක්ෂේත්‍ර 7යි. මෙම වැඩසටහන යටතේ 12 ශ්‍රේණියේදී සිසුන් වෙත පිරිනැමෙන පොදු විෂය ක්ෂේත්‍රයට අදාළ විෂය සංඛ්‍යාව කොපමණද? විෂයන් 9යි. ආරම්භයේදී හඳුන්වා දුන් ව්‍යවහාරික විෂයන් සංඛ්‍යාව කොපමණද? 26යි. මේ වන විට ඇති ව්‍යවහාරික විෂයන් සංඛ්‍යාව කොපමණද? 28යි. ශිෂ්‍යයෙකු තෝරා ගනු ලබන එක් වෘත්තීය විෂයක් සඳහා වෙන්වන කාලය කොපමණද? පැය 100ක්. මේ වගේ තවත් වීඩියෝ බලන්න දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.